විමානේ මගේ නීති වෙන්නේ උඹ නැති වද ඒක දන්නේ එමා ඉතින් උඹව සැනින් අද දිනයේදී මරන් කන්නේ මල්ලඟ තිබෙන මුව මන් සේවම අනුභව කරන්නේ යන්නට මට ඉඩ දෙනු මැන අලවු නිරිඳු තියයි මෙන්න නෑ මම යන්නට දෙන්නේ නුඹව මරා මස් කන්නේ නෑ යන්නට ඉඩ දෙන්නට අලවු යකා පවසන්නේ ඒ නුග වෘක්ෂය ළඟ තමයි ආලවක යක්ෂ සේනාධිපතියාගේ විමානෙ තියෙන්නේ ආලවක යක්ෂ සේනාධිපතියයි අලව් රජතුමා වල්ලගෙන අහනවා නුඹ දන්නේ නැද්ද මගේ විමානෙ මෙතන තියෙන්නේ දැන් උඹව මරාගෙන මම කනවා අලව් රජතුමා කියනවා මල්ලඟ මුවමස් තියෙනවා මේ මුවමස් ටික කාලා මට අබේ දාන්නේ දෙන්න අලව් යකා කියනවා හොඳයි දැන් මං අද මුවමස් කෑවහම හිතකන්නේ මොනවද මන් නුඹව මරාගෙන අද භාගයක් කාලා ඊටත් භාගයක් තියාගන්න මරණ බය වැඩි වුණා අලව් රජතුමා ආලෝකයක් සේනාධිපතියට මෙහෙම පොරොන්දුවක් දෙනවා ඉන්නකට මිනිසෙක් සමගින් බත්කලියක් එවන්නෙමි යන්නට ඉඩ දෙනු මාට පොරොන්දු ඉටු කරන්නෙමි මිනිසෙක් සමගින් බත්කලියක් මට දිනකට ලැබෙන්නේ පොරොන්දුගෙන නිරිඳුට යන්නට හරින්නේ අලව් යකාගෙන් මිදිලා රජමැදුරට පැමිණෙන්නේ අලව් නිරිඳු ඒ පිළිබඳ කල්පනා කර කර ඉන්නේ ඔය විදියට ශෝක සිතින් පසුතැවෙන්නේ දයි හදවත අලව් නිරිඳු ඔහුවට විස්තර කියන්නේ මාව මුදා හැරියොත් මන් නුඹට දිනකට මිනිසෙක් සමග බත් තලියක් එවනවා ආලෝක යක්ෂය අහනවා නුඹ නොවරදවාම ඒ පොරොන්දු ඉෂ්ට කරනවාද ඔව් මං පොරොන්දුවක් වුණොත් කඩ කරන්නේ එහෙනම් හොඳයි නුඹට යන්න පුළුවන් හැකිතරම් මැදින් ඉදිරියට පැමිණ පසුපසට දහකුරුවන අලවන්න හැකිතරම් මැදින් ඉදිරියට පැමිණෙන විශාල ජනතාවක් එළිය බලා සිටනවා මේ ගමන් කෝඩුව නැරඹීම සඳහා එම නිසා ඔබ ගමන් කෝඩුව භූමියට ඇතුළු වූ පසු හැකිතරම් මැදින් ඉදිරියට පැමිණ පසුපසට ගිය ඕනෑම වෙලාවක් ගමන් කෝඩුව නැරඹීමට කටයුතු කරන්න හැකිතරම් ඉදිරියට පැමිණෙන්න ඔබට පුළුවන් ගමන් කෝඩුව භූමියේ පසුපසට දී දහසේ පහක් කෝඩුව නරඹන්න එම නිසා අපේ ගමන් කෝඩුව භූමියට ඇතුළු පසු හැකිතරම් ඉදිරියට පැමිණ පසුපසට දී ඕනෑම වෙලාවක් ගමන් කෝඩුව නැරඹීමට කටයුතු කරන්න විශාල ජනතාවක් ගමන් කෝඩුව නැරඹීමේ අරමුණින් ගමන් කෝඩුව භූමියේ පිටතට රැඳී සිටිනවා එම නිසා මේ ගමන් කෝඩුව භූමියට ඇතුළු වන සියලු දෙනා හැකිතරම් මැදින් ඉදිරියට පැමිණ පසුපසට දී ඕනෑම වෙලාවක් ගමන් කෝඩුව නැරඹීමට කටයුතු කරන්න යන්න පුළුවන් හැබැයි හෙට උදේ ඉන්න වට්ටලියකුයි මිනිසෙකුයි මගේ ගොදුරට එවන්න ඕන මොහොමස් ආලෝකයක් සයාට දීපු